හැලෝ කොහොමද ඕගලන්ට? ඔන්න අද ඩුබායි ටුවර් එකේ ඩෙසර්ට් සෆාරි ගැන තමයි කියන්න ලෑස්ති වෙන්නේ. කට්ටිය නම් සෆාරි එක යන්න තමයි ලෑස්ති වෙන්නේ. සෆාරි එක ගිය විදිය බලන්න කලින් පුංචි මතක් කිරීමක් තියෙනවා ඔයගලන්ට කරන්න. මේ වීඩියෝ එක බලන ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් ආරාධනා කරනවා subscribe කරන්න කියලා අපේ channel එක bell icon එකත් click කරලා තියාගන්න අපේ අලුත්ම වීඩියෝ ගැන දැනගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයා ඩුබායි වල සංචාරය කරනවා නම් අනිවාර්යෙන්ම අත්විඳින්න ඕන දෙයක් තමයි ඩෙසර්ට් සෆාරි කියන්නේ. මොකද ඒක තමයි ඒගොල්ලන්ට තියෙන යුනික් ඇඩ්වෙන්චර් ඉවෙන්ට් එක. ඔයාට ඩුබායි වල ඩෙසර්ට් සෆාරි එකක් යන්න ඕන නම් මුලින්ම ඔයා කරන්න ඕනේ ඒක ඕගනයිස් කරන සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් හොයාගන්න ඕනේ. ඒක ඔයාට ඉන්ටර්නෙට් එක සර්ච් කරලා බැලුවොත් බොහොම පහසුවෙන්ම කෙනෙක් හොයාගන්න පුළුවන්. ඒ විතරක් නෙමේ ගොඩක් ඩුබායි හොටෙල්ස් වල මේ වගේ ඉවෙන්ට් ප්‍රොමෝට් කරන්න වෙනම කෙනෙක්ව අපොයින්ට් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක්ගෙන් වුණත් ඔයාට මේ වැඩේ ඕගනයිස් කරගන්න පුළුවන්. එහෙම කෙනෙක් වෙන් කරගත්තට පස්සේ ඔයා ඉන්න තැනටම සෆාරිය යන දවසට ඒගොල්ලෝ ඇවිල්ලා ඔයාව පික් කරගන්නවා. ඉතින් අපි මේ දැන් නතර වෙලා ඉන්නේ අන්න ඒ ගමන යන අතරතුර. ඩුබායි සිටි ඒරියා එකේ ඉඳන් ඩෙසර්ට් එක පැත්තට යන්න සාමාන්‍යයෙන් විනාඩි 45ක් පැයක වගේ රයිඩ් එකක් තිබුණා. අපි මේ නතර වෙලා ඉන්නේ ඒ අතරමඟ තියෙන සුවිනියර් ෂොප් එක. සාමාන්‍යයෙන් එයාලා ඒ වගේ ෂොප් වල එක පාරක් නතර කරනවා. ඉතින් මම නම් එතනින් ගත්තේ මෙන්න මේ වගේ ගූට්‍රා එකක්. අර අපි මිනිස්සු කාන්තාරේ යනකොට වැලි කුණාටු වලින් බේරෙන්න මේ වගේ ෂෝල් එකක් පාවිච්චි කරලා තියෙනවා. දැන් ඒක මුළු අරාබිකරේම ට්‍රැඩිෂන් එකක් බවට පත් වෙලා. ඉතින් අපි ඇඳලා බැලුවා. එතනින් අය ඒක අඳින විදිය හරියටම කියලා දෙනවා. මේ වගේ බේසික් ගූට්‍රා එකක් වට ඩිරාම් 30ක් 40ක් වගේ ගානකට ගන්න පුළුවන්. ඔගොල්ලෝ අනිවාර්යයෙන්ම try කරන්න. වෙනස් අත්දැකීමක්. ඒ වර ටික ඉවර කළා අපි ආයෙමත් ගමන පටන් ගත්තා. ඒ ගමනේදී අපි දැක්ක විශේෂත්වය තමයි ඩුබායි රාජ්‍ය විසින් කාන්තාරය ඇතුලේ ගස් වවන්න කොච්චර උත්සාහයක් දරනවද කියලා. මේ ඔයා දිගටම කොළ පාටට දකින්නේ ඒ වගේ ඒගොල්ලෝ වවන්න try කරපු ගස් ටික. ශ්‍රී ලංකාවේ ජීවත් වෙන අපිට ගහක් කොළක් වැවෙනවා කියන එක එච්චර පුදුමයක් නොවුනට මේ වැලි කතර උඩ ගහකොළ වවන්න දරන උත්සාහය නම් ඇත්තටම අගය කරන්න ඕන දෙයක්. ඩෙසර්ට් සෆාරි දෙවනි නැවතුම් පොළට තමයි අපි මේ දැන් ඇවිල්ලා ඉන්නේ. මෙතන ඔයාට ATV බයික් එකකින් ඩෙසර්ට් එකේ රයිඩ් එකක් යන්න පුළුවන්. ඒවට ඔයාට වෙනම ගෙවීම් කරන්න සිද්ධ වෙනවා. අපි නම් ඉතින් පොඩි දෙන්න හිටපු ඉඳ බයික් රයිඩ් එකක් ගියේ නෑ. හැබැයි ඉතින් ඔයා ඇඩ්වෙන්චර් වලට කැමති නම් මේකත් සුපිරි එක්ස්පීරියන්ස් එකක්. ඔයා ATV බයික් පදින්න දන්නේ නැති වුණාට කිසිම ප්‍රශ්නයක් නෑ. එයාලා ඔයාට හැමදේම එතනදි කියලා දෙනවා. අපි නම් එතනට යනකොට ටිකක් විතර පරක්කු වෙලා. ඔයා බයික් රයිඩ් එකක් යන්න හිතන් ඉන්නවා නම් ටිකක් විතර වේලස්සන යනවා නම් තමයි එතනට හොඳ. මොකද ඔයා ගොඩක් හවස් වුණොත් ඔයාට සන්සෙට් එක මිස් වෙන්න පුළුවන්. ඉතින් අපි ඒ ටික එහෙම බලලා ආයෙමත් අපේ ගමනාන්තය දක්වා යන්න පිටත් වුණා. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඩෙසර්ට් එක මැද්දේ මේගොල්ලෝ මෙච්චර දේවල් කරනවද කියලා ඔයාට හිතේ. මේ හයිවේ එක මේගොල්ලෝ හදලා තියෙන්නේ කාන්තාරයේ මැද්දෙන්. අපි මේ ගිය හයිවේ එකේ කෙළවර ඕමානිය දක්වා දිව යනවා. මේ අපිව මේ ගමන පුරාවට අරගෙන යන්නේ පාකිස්තාන් ජාතිකයෙක්. එයා ගැන හොඳ රිවිව් එකක් නම් අපිට නැහැ. මොකද සමහර තැන්වල එයා කතා කරපු විදිය හැසිරිච්ච විදිය ටුවරිසම් වලට ගැලපෙන්නේ නෑ. ඉතින් මේවාට ඈතින් පේන්නේ කාන්තාරේ මැද්දේ ඒගොල්ලෝ වවන්න උත්සාහ කරපු තවත් විදියක්. මේ හැමදේම දකිද්දි මට නම් හිතුනේ මේ වැලි කතර කොළපාට ගහකොළින් පිරිච්ච ලස්සන තැනක් කරන්න මේ මිනිස්සු කොච්චර මහන්සි වෙනවද කියලා. ඒ අතින් අපි ඉපදිලා තියෙන්නේ ලස්සන වාසනාවන්ත රටක කියලායි මට හිතෙන්නේ. ඔයාට මොකද හිතෙන්නේ? ඔයාට හිතන දේ කමෙන්ට් එකක් දාන්න. ඔන්න අපි මේ වාහනෙන් ආපු අවසාන තැනට ආවා. අපි එතනට යනකොට හවස 5 මාට විතර ඇති. පේනවනේ දැනටත් විශාල පිරිසක් එතනට ඇවිල්ලා ඉන්නේ. ඩෙසර්ට් සෆාරි එකේ ලස්සන සීනරි එකක් තමයි සන්සෙට් එක. අපිට නම් ඒක හරියට විඳින්න ලස්සන ෆොටෝ ටිකක් ගන්න එහෙම මිස් වුණා. ඒකට අර රියදුරු මහත්තයත් වග කියන්න ඕනේ.
වැඩේ ටිකක් පරක්කු වෙච්ච නිසා අපිට ඊළඟ වාහනේට ඉක්මනටම නගින්න සිද්ධ වුණා. මේක Nissan පෙට්‍රල් එකක්. බොහොම සුපෝගභෝගී වාහනයක්. ඒ තිබ්බ කලබලයට වාහනේ එළියෙන් නම් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඔයාලට කලින් ඇහුණනේ පොඩි අය නම් රයිඩ් එක නියමෙට එන්ජොයි කරා. ඒක බොහොම ෆන් රයිඩ් එකක්. අපි ටිකක් මුලින් බය වුණාට පොඩි අයට ඒක යන්න බැරි වෙයි කියලා කිසිම ගැටලුවක් නැතුව ඒගොල්ලොත් ඒක නියමෙට එන්ජොයි කරා. මේ විදිහට එයාලා විනාඩි 15ක් 20ක් විතර ඩෙසර්ට් එක ඇතුළටම බොහොම ඇඩ්වෙන්චර් ටයිප් රයිඩ් එකක් අපිව එක්කගෙන යනවා. එහෙම අපිව එක්කන් ගිහිල්ලා ලස්සන බොහොම අපූර්ව කැම්පින් සයිට් එකක් ගාවෙන් අපිව ඩ්‍රොප් කරනවා. එන්න ඊළඟ විනාඩි කිහිපෙදී මායිරුචි එක්ක බලමු මේ කැම්පින් සයිට් එක මොන වගේ එකක්ද කියලා. මේ තියෙන්නේ කැම්පින් සයිට් එකේ අවට. මම කිව්වනේ අපි ටිකක් වැඩේට පරක්කුයි. අපි මෙතනට එනකොටත් යම් ප්‍රමාණයකට කළුවර වැටිලා. හරි විදිහට එනවනම් ඔයා සන්සෙට් එකට කලින් මෙතනට එන්න ප්ලෑන් කරන්න ඕනේ. එහෙම આવුත් ඔයාට ලස්සන ෆොටෝ ටිකක් ගහන්න, සෑන් ස්ලයිඩින් කරන්න එහෙම අවස්ථාව මෙතන තියෙනවා. ඒක නිසා ඔයා හරියට ප්ලෑන් කරලා වෙලාවට මෙතනට එන්න උත්සාහ කරන්න. එහෙම වුණොත් ඔයාට තවත් ලස්සන ෆොටෝස් ටිකක්, එක්ස්පීරියන්ස් ටිකක් එහෙම එකතු කරගන්න පුළුවන් වෙනවා. ඒ විතරක්ම නෙමෙයි කැම්පින් සයිඩ් එකේ අවට මෙන්න මේ වගේ කැමල් රයිඩ් එකක් යන්නත් ඔයාට හැකියාව තියෙනවා. ඒක මෙහෙම පෙවුනට ඒක නම් හරිම පොඩි රයිඩ් එකක්. මට ඒ කැමල්ලා ගැන දුකත් හිතුණා. මේ කිසිම දෙයකට වෙනම අය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා ඔයාට මේ හැම දෙයක්ම ඔයා ගෙවන පැකේජ් එක ඇතුලේ අට එන්ජොයි කරන්න අවස්ථාව තියෙනවා. එන්න දැන් තමයි මේ වීඩියෝ එකේ හොඳම කොටස. හවස 2ට විතර පටන් ගත්ත මේ රයිඩ් එකේ අවසාන කොටස බොහොම අපූරුයි. ඔයා මේ දකින්නේ ඩෙසර්ට් එක මැද්දේ ලස්සනට හදලා තියෙන කැම්පින් සයිට් එකක්. මේ කැම්පින් සයිට් එක ගොඩක් ලයිට් අප් කරලා එළිය ගොඩක් දීලා මිනිස්සුන්ට ගොඩක් හිත ඇදෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒක කොච්චර ලස්සනට හදලා තියෙනවද කියනවා නම් ඔයාට හිතෙන්නේ නැහැ කොයිම වෙලාවකවත් ඔයා ඉන්නේ මේ මහා කාන්තාරයක් මැද්දේ කියලා. ඔයා කලින් රිසර්වේෂන් එකක් දාලා එන නිසා මෙතනට එන හැමෝටම එයාලට වෙන් වෙච්ච ආසනයක් තියෙනවා. ඒ ආසන වෙනම නම් ගහලා වෙන් කරලා නැහැ. නමුත් ඔයාගේ බුකින් ඒජන්ට් ඔයා වෙනුවෙන් වෙනම තැනක් ඔයාට වෙන් කරලා තියෙනවා. ඉතින් ඔයාට පේනවද? අපි ගිය දවසෙත් සෑහෙන පිරිසක් මෙතනට ඇවිල්ලා හිටියා. මේ හැමෝම ඇවිල්ලා තියෙන කිසිම දෙයක් නැති වැලි කතරකට. හැබැයි තාමත් මිනිස්සු ඒ වැලි කතර හොයාගෙන එනවා. මොකද ඒ වැලි කතර තවදුරටත් කිසිම දෙයක් නැති වැලි කතරක් නොවන නිසා. මේ තියෙන්නේ අපිට හම්බෙච්ච සීටිං ඒරියා එක. හවස 7ට විතර මෙතන ලස්සන ඉවෙන්ට් එකක් පටන් ගන්නවා. ඒ ඉවෙන්ට් එක රෑ 12 විතර වෙනකන් යනවා. ඔයාගේ පැකේජ් එකේ මේ හැමදේම ඇතුළත්. ඔයා වෙනම කිසිම ගෙවීමක් කරන්න ඕන වෙන්නේ නැහැ. ඩිනර් එක ගන්න කලින් ඔයාට ආපු ගමන් පොඩි ස්නැක් එකක් ගන්න පුළුවන්. ස්නැක් එක නම් තිබ්බේ එළවලු වගේ ෆ්‍රයි කරලා. ඩිනර් එක ස්නැක් එක වගේම මෙතන බේවරේජ් උත් ඔයාට ඕන තරම් ගන්න පුළුවන්. හැබැයි ලිකා අයිටම් ඔයා ගන්නවා නම් ඒ සඳහා වෙනම ගෙවීමක් කරන්න වෙනවා. 5 star මොඩල් එකට කෑම් බීම නැති වුණාට මේගොල්ලෝ ඔෆර් කරන ඒ කෑම බීම ටික ඒ අවස්ථාවට ගෙවන මුදලට බොහොම ප්‍රමාණවත්. අපි කෑම බීම බෙදා ගන්න අතරතුරේ අර කල්චරල් ඉවෙන්ට් එකක් පටන් ගත්තා. ඉතින් ඒක හරි ලස්සන ඉවෙන්ට් එකක්. එන්න මායිරුචි එක්ක ඒකේ ලස්සන තැන් ටිකක් එක දිගට බලමු.
ඉතින් පැය 3-4ක් පුරාවට තිබ්බ මේ ලස්සන ඉවෙන්ට් එකේ බොහොම ලස්සන තැන් ටිකක් තමයි මම ඔයාලට මේ විදියට ගෙනාවේ. හවස 2ට විතර පටන් ගත්ත සෆාරි රයිඩ් එක කල්චරල් ඉවෙන්ට් එක එහෙම බලලා ඉවර වෙනකොට රෑ 12 විතර වුණා. තාම මේ ගමනේ අත්දැකීම් ඉවර නැහැ. රාත්‍රී 12ත් පහුවෙලා මහා කාන්තාර මැද්දෙන් පාර හොයාගෙන මේන් රෝඩ් එකට එන එකත් වෙනස්ම අත්දැකීමක්. ඉවෙන්ට් එක ඉවර වෙලා එයාලා ඔයගොල්ලන්ව ගත්ත තැනටම ආපහු ගෙනල්ලා බස්සනවා. ඉතින් මේ හැම දෙයකම ඔයාට වියදම් වෙන්නේ එක්කෙනෙකුට ඩිරාම් 80ත් 100ත් අතර මුදලක්. කොහොම වුණත් කිසිම දෙයක් නැති කාන්තාරේ නිර්මාණය කළ තියෙන අත්දැකීම් ටික නම් බොහොම අපූර්වයි. ගිහිල්ලා එන්නම්.